යක්ෂයාගේ පඩි පෙළාසල අද්භූත නවාතැන්පල. මම රාජකාරී වැඩකට නුවර එළියට ගියපු වෙලාවක මට මුණ ගැසුණු පැරණි මිතුරෙක් කියපු මේ කතාව මගේ ජීවිතේ මම හපු බිය කරුම අත්දැකීම් වලින් එකක්. මේක උනේ ලංකාවේ තියෙන භයානකම පාරක් කියලා හඳුන්වන ඩෙවිල් ස්ටෙයාර්කේස් කියන පාර අසල තියෙන ඉතාමත් පාළු වතු යායක. මගේ යාළුවා මන් නිමල් කියලා හඳුන්වන්නම්. වතු අධිකාරීවරයෙක් විදිහට වැඩබාර ගත්තේ අවුරුදු 100 ගණනක් පැරණි බංගලාවක. මේ බංගලාව පිහිටලා තිබුණේ මීදුමෙන් වැවුණු කඳු මුදුනක. ගමට යන්න ඕනේ නම් සැතපුන් ගණනාවක් පාළු දේවතු මැදින් යන්න ඕන. නිමල් එහෙ ගිය මුල් දවස්වලම වත්තේ වැඩ කරන කම්කරුවෝ ඔහුට එක් අනතුරු ඇඟවීමක් කළා. මහත්තයා රෑ 6-7 වුණාට පස්සේ බංගලාවෙන් නම් එළියට බහින්න එපා. විශේෂයෙන් කවුරුරි කතා කළොත් උත්තර දෙන්න යන්නත් එපා. නිමල් මේව විශ්වාස කළේ නැහැ. ඒත් එක් වැහිබර දවසක රෑ 12ට විතර නිමල්ට ඇහුණා බංගලාවේ ප්‍රධාන දොරට කවුරු හරි තට්ටු කරනවා. ඉතා හෙමින් ඒත් රිද්මයානුකූලව. නිමල් ටෝච් එකත් අරන් ගිහින් දොර ඇරියත් එතන කවුරුවත් හිටියේ නැහැ. ඒත් දොර ඉස්සරහා තෙත බරිතෝනු ලොකු අඩිසලකුණු පෙහෙලියක් බංගලාවේ ඇතුළට විහිදිලා තිබුණා. ඇඟ කිලිපොලා යන සීතලක් මැද නිමල් එය අඩිසලකුණු පස්සේ ගියා. ඒ අඩිසලකුණු කෙලින්ම ගියේ බංගලාවේ උඩ තට්ටුවේ තියෙන කවදාවත් විවෘතන කරපු අකලු දාපු එතන කවුරුවත් හිටියේ නැහැ. ඒත් දොර ඉස්සරහා තෙත බරිතෝනු ලොකු අඩිසලකුණු පෙහෙලියක් බංගලාවේ ඇතුළට විහිදිලා තිබුණා. ඇඟ කිලිපොලා යන සීතලක් මැද නිමල් එය අඩිසලකුණු පස්සේ ගියා. ඒ අඩිසලකුණු කෙලින්ම ගියේ බංගලාවේ උඩ තට්ටුවේ තියෙන කවදාවත් විවෘතන කරපු අකලු දාපු කාමරේ දෙසටයි. ඒ කාමරය ඉස්සරහට යනකොට නිමල්ට ඇහුණා ඇතුලේ කවුරු හරි ගොරෝසු හඬකින් මුමුණනවා. තව එකෙක් ගැවේ. තව එකෙක් ගැවේ. බය වුණු නිමල් ආපහු තමන්ගේ කාමරයට දුවලා ගිහින් දොර වහගත්තා. එදා රෑ මුළුල්ලෙම කාමරේ වහලේට උඩින් කවුරු හරි දුවන සද්දයක්, බිත්තිවල නියපොතු වලින් හූරන සද්දයක් ඇහුණා. පහුවදා උදේ නිමල් බංගලාවේ වැඩ කරන පරණම සේවකයාගෙන් මේ ගැන ඇහුවා. ඒ මනුස්සයාට මේ කතාව කියද්දී නිමල්ට පෙනුණා ඒ මනුස්සයා බයෙන් වෙවුලන්න ගත්තා කියලා. මහත්තයා ඔය බංගලාව හැදුවේ සුදු අධිරාජ්‍යවාදීගේ කාලෙලු. ඒ කාලේ මෙහෙ වැඩ කරපු එක සුදු ජාතිකයෙක් ඒකගේ බිරිඳව ඔය කියපු කාමරේ ඇතුළේ හිර කරලා මරලා දාලා තියෙනවලු. ඒ ගෑණි මැරුණයින් පස්සේ යක්ෂණියක් වෙලා කියලායි ගමේ අය නම් කියන්නේ. ඒකි අදටත් හොයන්නේ ඒකිව නිදහස් කරන්න එකෙක්ලු මහත්තයා. එදා රෑ නිමල්ට තීරණාත්මක රාත්‍රියක් වුණා. එදා රාත්‍රී 1ට විතර නිමල්ගේ කාමරේ දොර ඉබේම ඇරුණා. මීදුම කාමරේ ඇතුළට ගලාගෙන එනකොට කාමරේ කෙළවර සුදු හැට්ටයක් ඇදගත්තු මුහුණ අලු පැහැවුණු කාන්තාවක් පිටිය දිහාට හැරිලා ඉන්නවා නිමල් දැක්කා. ඇය හෙමින් නිමල්ගේ දිහාවට හැරෙන්න පටන් ගත්තා. කාමරේ ඇතුලේ තිබුණු මීදුම නිසා ඇගේ රූපය බොඳ වෙලා පෙනුනත් ඇය අතේ තිබුණු දේ දැක්කම
නිමල්ගේ ලේ වතුර වුණා. ඇය අතේ තිබුණේ පරණ ලේ තැවරුණු මස් කපන පීයක්. ඇගේ මුහුණේ හම තැනින් තැන ගැලවිලා කියලා තිබුණේ. ඇස් තිබිය යුතු තැන්වල තිබුණේ කළුම කළු කුහර දෙකක් විතරයි. ඇය එක පාරටම මහා පරාජිත හඬකින් කෑගහමින් නිමල්ගේ දිහාවට පැන්නා. නිමල් වේගයෙන් දොර තල්ලු කරගෙන කොරිඩෝව දිගේ දුවන්න ගත්තා. පිටුපසින් ඇහුනේ අර පිහිය බිම්ම ඇතගෙන එන කන් විහිරි කරවන සද්දයක් විතරයි. නිමල් පඩිපෙළ දිගේ පහළට දුවගෙන එනකොට බංගලාවේ හැම තැනම තිබුණු විදුලි බුබුලු එක පාරටම නිවිලා ගියා. දැන් මුළු බංගලාවම කළුවරේ. නිමල්ට දැනුනේ කවුරු හරි Tamanගේ බෙල්ල පිටුපසින් හුස්ම හෙලනවා වගේ සද්දයක්. ඔහු බිම වැටී තිබුණු ටෝච් එක අතට අරගෙන දැල්ලුවා. ටෝච් එළිය වැටුනේ බංගලාවේ සාලි තිබුණු ලොකු කණ්ණාඩියකට. කණ්ණාඩියෙන් පෙනුනේ නිමල්ගේ පිටුපසින් අර බිහිසුණු ගෑනු රූපය අතක් දික් කරමින් ඉන්න ආකාරයයි. ඇය නිමල්ගේ උරහිසට අත තියන්න හදනවත් එක්කම නිමල් බංගලාවේ ප්‍රධාන දොර විවෘත කරගෙන මහ වැස්සෙම එළියට පැන්නා. ඔහු නැවතුනේ නැහැ. පාළු දෙවරකමගේ මඩේ වැටෙමින් යක්ෂයාගේ පඩිපෙළ පාද දිගේ ඔහු පහළට දිව්වා. එක පාරටම ඔහුට මීදුමස්සෙන් පෙනුණා පාර අයිනේ තිබුණු කුඩා මඩුවක්. එහි ලන්තෑරුම් එළියක් දැල්වෙමින් තිබුණා. නිමල් උදව් ඉල්ලා කෑගසමින් ඒ දෙසට දිවගෙන ගියා. ඒ මඩුව ඇතුළේ හිටියේ ඊටමත් වයසක වතුකම්කරුවෙක්. ඔහු නිමල්ව දැකලා පුදුම වුණේ නැහැ. මහත්තයාත් අර බංගලාවට ගියා නේද? මම කිව්වා කාටවත් ඕකට යන්න එපා කියලා. ඔය බංගලාවේ යට තියෙනවා පරණ බිංගයක්. ඒකේ තමයි ඔය ගෑණිගේ ඇත්තම රහස තියෙන්නේ. ඔහු ගොරෝසු කටහඬකින් කිව්වා. නිමල් හති අරමින් සිටියදී ඒ මනුස්සයා කිව්වේ මීට අවුරුදු 50කට කලින් සිද්ධ වෙච්ච තවත් බිහිසුණු සිදුවීමක් ගැනයි. ඒ සුදු ජාතික කාන්තාව මරා දැමූ පසු ඇගේ සිරුරේ කොටස් බංගලාවේ වත්තේ තැන් තැන්වල වලලා ඇති බවත්, ඇගේ හිස තවමත් බංගලාවේ රහස් බිම්ගේ තුල පෙට්ටියක බහා ඇති බවත් ඔහු පැවසුවා. ඇය සොයන්නේ තමන්ගේ ශරීරයේ අඩුවුණු ඒ කොටස බව ඔහු රහසින් මෙන් නිමල්ට කිව්වා. නිමල්ට දැනුනේ තමන් ලොකු උගුලකට හසු වී ඇති බවයි. එක පාරටම ඔහුට මතක් වුණා ඔහු බංගලාවෙන් දුවගෙන එනකොට ඔහුගේ කාමරේ යතුර බංගලාව ඇතුලේ දමා ආපු බව. ඒ යතුරේ තිබුණේ ඔහුගේ ව්‍යාපාරයේ සහ බැංකු ගිණුම්වල වැදගත් තොරතුරු ඇතුළත් පෙන් ඩ්‍රයිව් එකක්. මට අපහු යන්න වෙනවා, නිමල් වෙව්ලමින් කිව්වා. යන්න එපා මහත්තයා. රෑ 3න් පස්සේ ඔය බංගලාව අයිති වෙන්නේ ගෑනිට. මහත්තයා ගියොතින් ආපහු එන්න වෙන්නේ මිනිහකට විතරයි. ඒ මනුස්සයා අනතුරු ඇගෙව්වා. ඒත් නිමල්ට තිබුණේ දෙකිඩියාවක්. එක පැත්තකින් මරණය, අනෙක් පැත්තෙන් ඔහුගේ මුළු ජීවිත කාලෙම මහන්සිය. ඔහු තීරණය කළා හිරු පායන්න කලින් හොරරහසේම බංගලාවට ගිහිල්ලා ඒ යතුරු අරගෙන එන්න. නිමල් නැවතත් බංගලාව දෙසට යනකොට වැස්ස නතර වෙලයි තිබුණේ. මීදුම තවත් වැඩි වෙලා බංගලාවේ උඩ තට්ටුවේ රහස් කාමරේ ජනේලයෙන් රතු පාට එළියක් විහිදෙනවා ඔහු දැක්කා. ඔහු හෙමින් ගේ ඇතුළට අඩිය තිබ්බා. සාලේ මැද තිබුණු කණ්ණාඩිය දැන් කුඩු වෙලා බිම විසිරිලා ගිහිල්ලා. නිමල් පඩිපෙළ නැගලා තමන්ගේ කාමරයට යනකොට රහස් කාමරේ දොර කිරි කිරි හඬින් විවෘත වුණා.
ඒ ඇතුලෙන් ඇහුනේ කුඩා දරුවෙක් හඬන ශබ්දයක්. නිමල්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණා. ඔහු ඒ දොර අස්සෙන් ඇතුළට එබිලා බැලුවා. නිමල් රහස් කාමරයේ දොර අතරින් එබී බලනකොටම ඔහු දැක්කේ මුළු කාමරයම ලේ පැහැති රතු එළියකින් පිරීලා තියෙන බවයි. කාමරයේ මැද පරණ ලී මේසයක් තිබුණා. ඒ මේසේ උඩ පරණ වෙලා කළු වෙච්ච වීදුරු පෙට්ටියක්. අර ඇහුණු කුඩා දරුවගේ හැඩුම් ශබ්දය ආවේ ඒ පෙට්ටිය ඇතුලෙන්. නිමල් බයෙන් ගැහැමින් පෙට්ටිය ළඟට ගියා. ඒ ඇතුලේ තිබුණේ මිනිස් හිසක් නෙවෙයි, පන ගැහෙන කුඩා දරුවෙකුගේ හදවතක් වැනි මස් ඇදැල්ලක්. ඒක ගැහෙන හැම වතාවකම මුළු බංගලාවම කම්පණය වන බව නිමල්ට තේරුණා. එක පාරටම කාමරේ කොනක සිටි අර සුදු හැඳගත් ගැහැණිය වේගයෙන් නිමල්ගේ දිසාවට හැරුණා. ඇගේ මුවින් පිට වුණේ මිනිස් කටහඬක් නෙවෙයි, දහසක් බලලුන් එකවර කෑගහනවා වගේ බිහිසුණු ශබ්දයක්. උඹ ආවේ මගේ පණ අරගෙන යන්නද? ඇය කෑගසමින් නිමල්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ඇගේ දෑත් අයිස් කුට්ටියක් වගේ සීතලයි. නිමල්ට හුස්ම ගන්නවත් බැරි වුණා. මරණය පෙනි පෙනීදී නිමල් දැක්කා ඇගේ බෙල්ලේ තිබුණු පරණ මාලයක්. ඒ මාලේ පෙන්ඩනයට යටින් තමයි නිමල්ගේ කාමරේ යතුර පැටලිලා තිබුණේ. මරණ බයත් එක්ක ආපු ශක්තියෙන් නිමල් ඇගේ බෙල්ලේ තිබුණු මාලයත් එක්කම යතුර වේගයෙන් ඇදලා ගත්තා. ඒත් එක්කම අර රතු එළිය නිවිලා ගියා. මුළු බංගලාවම දෙදරා යමින් කඩා වැටෙන්න වගේ සෙලවෙන්න ගත්තා. නිමල් අඳුරේම පඩිපල දිගේ පහලට පෙරලීගෙන දුවන්න ගත්තා. ඔහුට පිටුපසින් ඇහුනේ බංගලාවේ බිත්ති පිපිරෙන සද්දයක් විතරයි. ඔහු ප්‍රධාන දොරටුවෙන් එළියට පැනගත්තා. නිමල් සිහිය නැතුව වැටුනේ ඩෙවිල් ස්ටෙයාකේස් පාරේ මඩ වගුරක් උඩට. පහුවදා උදේ වතුකම්කරුව නිමල්ව බේරගෙන රෝහලට ඇතුළත් කරලා තියෙනවා. නිමල්ට සිහියනකොට ඔහු හිටියේ නුවරඑළිය රෝහලේලු. ඔහු ළඟ හිටපු පොලිස් නිලධාරියා නිමල්ට මෙහෙම කිව්වලු. මහත්තයා, ඔයා හිටපු බංගලාව මීට අවුරුදු 20කට කලින් ගින්නකින් විනාශ වෙලා ගියපු එකක්. ඔයා කොහොමද ඒක ඇතුලේ ජීවත් වුනේ කියලා අපිට ඇත්තටම හිතා ගන්න බෑ. නිමල් තැතිගැන්මෙන් තමන්ගේ අත දිහා බැලුවා. ඔහුගේ අත තදින් මිරිකාගෙන සිටියේ යතුර තවමත් ඒ විදිහටම තිබුණා. ඒත් ඒ යතුර මලකඩ කාපු සියවස් ගණනක් පරණ එකක්. ඔහු ඇදලා ගත්තේ මාලයේ පෙන්ඩනේ තිබුණේ අර සුදු ජාතික කාන්තාවගේ සහ කුඩා දරුවෙකුගේ පින්තූරයක්. අදටත් නිමල් ඒ අත්දැකීමෙන් පස්සේ තනියම කොහෙවත් යන්නේ නැහැ. ඔහු ඒ බංගලාව තිබුණු පැත්ත පලාත යන්න එතනින් පස්සේ හිතුවේවත් නැහැ. හැබැයි අදටත් මීදුම තදින් තියෙන රැක යක්ෂයාගේ පඩිපෙළ පාරේ යන අයට ඈත කන්ද උඩින් රතු පාට එළියක් පේනවා කියලා ගම්මු කියනවා. ඒ අර ගැහැණිය තවමත් පන සොයමින් ඉන්න ලකුණක් වෙන්න ඇති. අද කතාව මෙතනින් අවසන්. මේ කතාව අහගෙන හිටපු ඔයාටත් මේ වගේ සත්‍ය අත්දැකීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට මැසේජ් එකක් දාන්න. මේ channel එකේ ඔයාගේ කතාවටත් මම අනිවාර්යයෙන්ම ඉඩක් වෙන් කරනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ කතාවෙන් හම්බෙමු. මම නිර්නාමික ලියන්නා.